විහිළුවක් එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න. මේක නම් ටිකක් පරණ වීඩියෝ එකක්. මම කියවනේ මගේ මතක අලුත් කරගන්න සහ මගේ මතක එකතු කරගන්න විදිහට කරන දෙයක් මම මේ කියලා. ඉතින් ඒ වගේ මේක ටිකක් පරණ වීඩියෝ එකක් වුණත් ඔයාලත් එක්ක එකතු වෙලා මේක බෙදා ගන්න හිතුවා. ඉතින් අපි බබාට නිවාඩු දීපු අලුත තියෙනවනේ කියන්නේ මාසෙ මුල අපි හිතුවා අපි ආපහු එළවලු පැල ටිකක් හදන්න ඕනි කියලා. ඉතින් ගෙදර තිබුණ අර හාල් බෑග් වලට හොඳ පස් ටිකක් එකතු කරගෙන අපි දෙන්න මේ හදන්නේ බණ්ඩක්ක ඇට වගේක් හිටවන්න. මොකද දෝනි හරි ආස එළවලුවක් තමයි බණ්ඩක කියන්නේ. ඉතින් ඒ හින්දා මං හිතුවා මුලින්ම පොඩ්ඩක් හිටවලා බලනවා මේක පැලවෙයිද මොනවා වෙයිද කියලා. ඉතින් දෝනිවත් එකතු කරගෙන අපි මේ හදන්නේ ඒ බණ්ඩක්ක ඇට ටික පැල කරගන්න. ඉතින් ඔයාලා බලන්නකෝ අන්තිමට වීඩියෝ එකේ සමනින් අපිට මේ පැකට් එක දුන්නේ මේ දවස් 3න් පැල එනවා කියලා. ඒ වගේම 4 වෙනි වගේ දවසේදී සාමාන්‍යයෙන් ගොඩක් උසට නෙමෙයි සාමාන්‍ය උසකට බණ්ඩක්ක පැලේ ආවා. ඉතින් ඇත්තටම මේ හරි කියන්නේ ඇත්ත කියලා දීප් පැකට් මේ බීජ පැකට් එකක්. මොකද වෙන මම ගත්ත තැන්වල එහෙම ආවේ නෑ. ගොඩක් සවුත්තු වෙලා අර හදන්න අපිට එපා වෙන්නේ අන්න ඒ වගේ දේවල් වුණා. ඉතින් උනට මේ පාර එක එහෙම උනේ නැහැ. මේක ලස්සනට පැලවේගෙන දැන් මම මෙයාට දැන් මේක පරණ වීඩියෝ ගන්න. දැන් වෙනකොට සාමාන්‍ය තත්ත්වයක බණ්ඩක්ක පැල ටික තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ චූටි ඉඩ කඩක උනත් අපිටම කියලා දෙයක් හදාගන්න පුළුවන් නම් ඒක හරි අමුතුම සතුටක්. ඔයාලා බලන්නකෝ ඒක තමන්ගේ පොඩි මිරිස් පැලයක් වුණත් ඒක තමන් හිටවලා සාත්තු කරලා ඒකෙන් පළදාව ගන්නකොට ඒ දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න බෑ. ඒක මොන විදිහේ උනත් ඒක මහා පරිමාණයේ දෙයක් උනත් අපි ගෙදර පොඩි වැඩ කරන අපිට පොඩි ඉඩක් තිබුණත් මේ විදිහට කරන්න පුළුවන්. මටත් එහෙම ලොකුවට වගා කරන්න ලොකු ඉඩ කඩක් නැහැ. නමුත් මේ මගේ කිචන් එකට සයිඩ් එකේ පුළුවන් පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒකේ තමයි මම මේ හදන්නේ. බලන්න මම කිව්වේ ඔයගොල්ලන්ට ඔන්න ඔය විදිහේ සයිස් එකට දවස් 4ක් වගේ යනකොට 4ක් 5ක් වගේ යනකොට ওই සයිස් එකට ඇවිල්ලා තිබුණේ. නැත්නම් දෙවනි දවස වගේ වෙනකොට චූටි අර පොඩි අංකුරයක් වගේ පොඩියට බීජ පස් වලින් උඩට මතුවලා තිබුණා. ඉතින් තම්මෙල් එකේ දැක්කා වගේ දාලා තිබුණේ දෝනියාසම ගමනක් කියලානේ. ඒ තමයි ඉතින් එයා ගොඩාක් ආසාවෙන් යන්න බලන් හිටපු ස්කූල් හොලිඩේ හැමුණාම මම්මී එක්කන් යනවද කියා අහපු ගමනක් තමයි මේ අපි එක්කන් යන්නේ. ඉතින් එයා හරි ආසයි බීච් යන්න. බීච් ගිහිල්ලා යා නාලා සතුට වෙන එයා ඇත්තටම පුදුම ආසාවකින් හිටියේ. ඉතින් හස්බන්ඩ්ගේ තියෙන වැඩත් එක්ක ෆ්‍රී දවසක් සෙට් කරගෙන හස්බන්ඩ්ගේ අක්කලයි අපි ගියා බීච් එකට දෝනිලව සතුටු කරන්න. ඉතින් මං හිතන්නේ එයා පුදුමාකාර විදියට සතුටු වුණා. ඒ සතුට අපිට සල්ලි වලට ගන්න කොහෙත්ම බෑ. ඒ සතුට කියන්නේ දෙමෝපියෝ වශයෙන් අපි දරුවන්ට සල්ලි හම්බ කරන්න ඕනේ. එයාලගේ අනාගතය වෙනුවෙන් අපි ආයෝජන කරන්න ඕනේ. එයාලගේ අනාගතය ගොඩනගන්න ඕනේ. හැම දෙයක්මත් එක්ක අපේ දවසක් අපි ෆ්‍රී කරගෙන එයාලගේ සතුට වෙනුවෙනුත් අනිවාර්යයෙන්ම අපි අපේ දවසක් කැප කරන්න ඕනේ. ඒක මම හරි විශ්වාස කරන දෙයක්. මොකද ඒ දරුවන්ට මතක හිටින්නේ අපි මේ දැන් කරන දේ යාළට කවදා හරි දවසක මතක හිටිනවනේ අම්මිලා මෙහෙම අපිව එක්කන් ගියා නේද කියලා. මොකද මම ඒක හැමතිස්සෙම කියන්නේ දරුවා වෙනුවෙන් සෙල්ලම් බඩුවකට වියදම් කරන ගාණක් වුණත් ඒ මොන දේ වුණත් ඒක අපරාධයක් කියලා හිතන්නේ වෙන්නේ ලොකු දේවල් නෙමෙයි. යාළුවා මොන හරි ආස දෙයක් ඉල්ලුවොත් ඒක අරන් දෙන්න බලන්න තමන්ට පුළුවන් නම් මොකද අපිනේ දරුවන්ට අරන් දෙන්න ඕනේ. නැතුව වෙන පිට කෙනෙක් ඇවිල්ලා දරුවන්ට අරන් දෙන්නේ නැහැ ඒ දේවල්. ඔය වයස තියෙන්නේ ඔය චූටි කාලයක් විතරයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලෝකවලට යන්න ගත්තාම සමහර විට අපි කතා කරත් එයාලට ඒක කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කාලෙදී අපිට දුක් වෙයි අනේ අපේ දරුවෝ අපි ගාව නැහැනේ කියලා. ඒ දවසට එහෙම දුක් වෙන්න කලින් අපිට පුළුවන් අපේ දරුවොත් එක්ක
අපි චූටිනේ ඒගොල්ලෝ. ඒ කාලෙදි අපිට එයාලත් එක්ක ඒගොල්ලන්ගේ ජීවිතේ ලස්සන තැන් එයාලා ළමා කාලේනේ සුන්දරම ජීවිතේක ලස්සනම කාලේ ළමා කාලෙදී ඒ කාලේ පුළුවන් විදියට අපි එයාලත් එක්ක බෙදාගෙන ඒ සතුට විඳින්න ඕනේ. ඉතින් අපිත් ඉතින් ඒ වගේ දවසක් හස්බන්ඩ්ගේ දවසක් ෆ්‍රී කරගෙන අපිත් ඉතින් අශී බබාගේ ආසම ගමනට දවසක් දාගත්තා. ඉතින් ඔයාලට වෙනද වගේම මතක් කරන්න ඕනේ මට ගොඩාක් අය වීඩියෝස් බලනවා. ඒගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් නොකර තමයි මගේ වීඩියෝස් බලන්නේ. ඉතින් හරි ආදරයෙන් ඉල්ලනවා වීඩියෝස් බලන ගමන් සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරගෙන යන්න කියලා. මොකද ගොඩක් අය බලලා තියෙනවා වීඩියෝස් හැබැයි සබ්ස්ක්‍රයිබ් නොකර. ඉතින් ඒකත් මතක් කරන ගමන් මම දැන් සාමාන්‍යයෙන් මම හිතනවා සිකුරාදා දවසට වගේ ඔයාලට වැදගත් වීඩියෝ එකක්. ඒ කියන්නේ මම අඟහරුවාදා දවසේ සාමාන්‍යයෙන් මගේ ඩේ ව්ලොග් එකක් අරගෙන ඇවිල්ලා. එතකොට සිකුරාදාට මම හිතුවා ඔයාලට මොන හරි වැදගත් වෙන. කියන්නේ බණ්ඩි අම්මලාට බබාලා හම්බුනාට පස්සේ එයාලට අය අම්මලාට මොනවද අත්‍යවශ්‍ය කියන කරුණු ටික මට එන කමෙන්ට්ස් වලින් බලලා වැදගත් වීඩියෝ එක ගේනවා කියලා සිකුරාදාට. ඉතින් ඊළඟට මොන හරි වීඩියෝ එකක් අරගෙන එන්න ඕනේ තියෙනවා නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාලා තියන්න. එතකොට මම බලලා මොකක්ද ඒ ඕනේ කියන එක ඔයාලට අරගෙන එන්න. ඉතින් බලන්නකෝ මේ දෝනිලා කොච්චර සතුටින් මේ දේ කරන මේ සෙල්ලම් කරනවද කියලා. ওই සතුට අපිට කොහොම වුණත් එයාලට මොන දේ වලින් අපි දෙන්න හැදුවත් ඔය සතුට අපිට වෙනම දෙන්න බෑ. ඒක ඒගොල්ලන්ට අපි එක්කන් ගිහලා අපේ දවසක් අපි කැප කරලා එයාලට අනිවාර්යෙන් දෙන්න ඕනි දෙයක්. ඉතින් මං හිතනවා එයාලා ගොඩාක් එන්ජොයි කරන්න ඇති. එයාලා සතුටු වුණා. ඒක ඇත්තටම හිතට මාරම අපිට ඒක හරි සැනසීමක්. ඔයාලටත් එහෙම වෙන්නේ නැති කියලා මම ඇත්තටම හිතන. කියන්නේ විශේෂයෙන්ම කියන්නේ මම දැන් පුතාලගේ ආසාවල් ගැන එහෙම කියන මම ලොකුවට දන්නේ නැහැ. මොකද මට ඉන්නේ දෝනි කෙනෙක්නේ. ඉතින් ඒතකොට මම දන්නවා මම චූටි කාලේ මම ආස වුණේ මොනවටද කියලා. ඒ මම ආස වෙච්ච දේවල් සහ දෝනිගේ දෝනි ආසයි කියලා හිතන දේවල් මමයි හස්බන්ඩ්ුයි අනිවාර්යයෙන්ම පුළුවන් උපරිමයෙන් දෙන්න යාට try කරනවා. මොකද ඔය කාලේ හැමදාටම තියෙන්නේ. තව ටික කාලෙකින් මම අර කලින් කිව්වා වගේ යාළගේ ලෝකවලට යනවා. ඉතින් මම කතා කරන්නේ නැතුව ඔයාලා වීඩියෝ එක බලන්න මතක ඇතුව channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. වැදගත් දෙයක් ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වැරදි දෙයක් හරි මගේ අඩුපාඩුවක් හරි ඕනෙම දෙයක් කවදාකවත් තරහ වෙන්නේ නැහැ. අඩුපාඩුවක් කිව්වොත් පුළුවන් උපරිමයෙන් හදාගන්න බලනවා. ඉතින් මේ දේවලුත් එක්ක අදට මම මේ කතා කරන එක නවත්තන්නම්. ඔයාලා වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා හොඳයි නම් ලයික් එකක් දාන්න. හරි. එහෙනම් ඔයාලා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් බුදු සරණයි.